හිතන්නේ හැම කෙනෙක්ගේම බලාපොරොත්තු අලුත් වෙනවා. හැම අවුරුද්දකම. Kota siyaගේ තෑග්ග. අයාට ඉල්ල ගන්න කියන්න එපා. සුබාලුත් අවුරුද්දක් වේවා සුවපත් වෙත්වා හොඳේ. ඔලු පාත් කළා වඳින්නේ. ඔව් ඔව්. සුබාලුත් නංගට දෙන්න. ආමේ 100ට දෙන්න තෑග්ග. 100 සාදු කියන්නේ. 100 සාදු කියන්නේ. සාදු කියන්නේ 100ට හොඳේ. හරි අපි සුබාලුත් අවුරුද්දක් වේවා. ඔව් දාත්තේ සාමාන්‍යයි. අනිත් එක්කෙනා කොයි නංගි අම්මා? නංගා එන්නකෝ. නංගා නිකන් අර මේ එතකො බුලත් කොලේ මුලත් කොලේ අතට දෙන්න සුදු මැණිකේ. මේක හඳන් ආපහු සාදු කියන්නේ. ආපහු සාදු කියන්න ඕනේ. බුලත් ටික දෙන්නකෝ. මොකෝ මේ කෝලෙන් වෙලා. හරි දැන් සාදු කියන්නේ. දැන් හොඳයි දැක්කනේ ආසුත් මැණිකෙත් එන්න. මේක ගන්නකෝ. කොහොම මේ කෝලම් වෙලාද? දැන් අම්මට දෙන්නකෝ. දීලා දැන් වදින්නකෝ. ඒක බුදු සන්නයි. දෙන්නගෙම දෙන්නගෙම. එයාට අලු කරන මියා. ඔව් දෙන්නගෙම. නයියාගේ gift එක. අයියට සතුටුයිද ඒකට? නංගිගේ ඔන්න නංගිට. නංගි gift එක. කො නංගි නැගිටලා ඉන්නේ. නැගිටලා එන්නේ ඉතින්. එහෙනම් මේක අල්ලපු පුතේ මේ පුතේ අරක දෙන්න නංගිට. අන්න එක යට එක දෙන්න. කැටෙත් නංගිට හොඳේ. කැටෙත් නංගිට. එහෙම තමයි එහෙම තමයි. ඒක නිසා තාත්තේ. ඒක යාළුවෝ තෝගේ නෑනේ. නේ ගොඩයි. මේ මේක අපි ගලවලා බලමු අපි. එන්න. මිරිස් නිසා. මිරිස් වර්ග මුගක් වැඩි. පෙපර්ස් තියෙනවා. ඔව් කැරට් නේ. කැරට් තරේ නැති වැඩ නැහැ කුණු වෙලාද කොහෙද? හරි. සුදු මාත්‍යට අනේ පුතේ ළඟට ගිහින් කන්න ඕන. ඔහොම හිටගෙන කන්නේ නැහැ. නැගිටින්නකෝ. අනේ මේ නැගිටවන්නේ. සුදු මැණික. නැගිටවන්නේ. මැනිකෝ. සුදු මහත්තයා නැගිටින්න. නැගිටින්න පුතේ. නැගිටිනවා. බැරි මොකද්ද? තව චුට්ටක් කන්න. හොඳනේ ගෞරව කරලා කන්න ඕනේ. හොඳ දුවෙක් නේ. මම ඈත් කරන්න ඈතට. සුදු මැනික ඇහැට එනද ගල් ගොඩට යන්නකෝ. ගල් ගොඩ උඩට යන්න. සුදු මහත්තයා. වැන්නේ ගාවට යන්න බෑ. වැන්නේ ගාවට යන්න එපා. ගල් ගොඩට ගෝ මොකක්ද අනේ මේ ළමයා කරන්නේ? උඩට අල්ලන්න එපා මූන්ට විස වෙනවා. නෑ ඔයා උතන ඉන්න. ඔය ඔතන උස කකුල දෙන්න. අල්ලගන්න අල්ලගන්න. ෂෝක් නේද? මේ ඇතුළේ ගිහින් එපා. සූතියම්මි. සූතියම්මිට සතුටුයිද? ඔව් ඒක තමයි.